සුබ දවසක් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඩැනියල්ස් බොන්සයි YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකට. ඉතින් ගිය වීඩියෝ එකේ මම ඔයාලට පොරොන්දු වුණා වගේ අද මම කතා කරන්නට යන්නේ slanting style එකට සමානකම් තියෙන windswept style එක ගැන. මම ඩැනියල් කුලතුංගම්. මේ windswept style එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න මම ඔයාලට කියනවා සම්පූර්ණ වීඩියෝ එකම බලන්න කියලා. ඉතින් ඊට කලින් මම ඔයාලට මතක් කරන්නම් ඔබ තවමත් ඩැනියල්ස් බොන්සයි YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න, like කරන්න, ඔබේ අදහස් පහළ comment section එකේ comment කරන්න. ඒ විතරක් නෙමෙයි තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන පිණිස share කරන්න. අපි ස්වභාවික පරිසරය දිහා බැලුවම අපිට දකින්න පුළුවන් ගස් විවිධ හැඩයන් ගන්න එක. අන්න ඒ හැඩයන් නිරූපණය කරන්නට තමයි ජපානය විසින් ලෝකයට බොන්සයි ස්ටයිල්ස් අඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඩැනියල්ස් බොන්සයි YouTube channel එකේ මම ස්ටයිල්ස් ගැන, බොන්සයි ස්ටයිල්ස් ගැන වීඩියෝ කිහිපයක්ම කරලා තියෙනවා. ඒ තමයි informal upright style, formal upright style, broom style, literati style, driftwood style, ඒ වගේම tanuki style, cascade style, semi cascade style සහ මම අවසානයේ කරපු වීඩියෝ එක තමයි slanting style. ඉතින් මේ වීඩියෝ ඔක්කොම ඔබට ඩැනියල්ස් බොන්සයි YouTube channel එකේ bonsai styles කියන playlist එකේ බලන්න පුළුවන්. මෙතන දිස්වෙන කාඩ් එක ඔබ ක්ලික් කරා නම් ඒ playlist එකට ඔබට යන්න පුළුවන්. ස්වභාවික පරිසරයේ එකම දිශාවකට අධික සුළං හමන ස්ථානවල මේ වගේ ගස්, මේ ස්ටයිල් එකේ ගස් අපිට බහුලව දකින්න පුළුවන්. මම කලින් කිව්වා මේ windswept style එක slanting style එකට සමානකම් ගන්නවා කියලා. ඒකට හේතුව තමයි slanting style එකෙත් කඳ ඇලවෙලා තියෙනවා, windswept style එකෙත් යම්තාක් දුරට කඳ ඇලවෙලා තිබෙනවා. මේ slanting style එකේ අතු දෙපැත්තට විහිදිලා තිබුණාට මේ windswept style එකේ අතු තියෙන්නේ එක පැත්තට විහිදිලා. ඒ කියන්නේ සුළං හමන දිශාවට තමයි අතු විහිදිලා තියෙන්නේ. ඉතින් ඔබ බොන්සයි කලාවට ආධුනිකයෙක් නම් මම නිර්දේශ කරනවා ඔබට බොන්සයි ඉගෙන ගන්න, ඔබගේ කලාත්මක හැකියාවන් වර්ධනය කරන්න හොඳම ස්ටයිල් එකක් තමයි මේ windswept style එක. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් බොන්සයි ගහක් හදද්දී ඒ ගහේ අතු පිටවන්න නීති රීති කීපයක් තියෙනවා. නමුත් මේ windswept style එකේ අතු පිටවීමේදී ඒ නීති අදාළ වෙන්නේ නැහැ. ඒ නිසායි මම කිව්වේ බොන්සයි කලාවට ආධුනිකයන්ට සුදුසුම ගහක් කියලා. මක්නිසාද නිර්මාණකරුවාට තරමක් නිදහසේ තමන්ගේ නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා. අපි දකිනවා අනිත් බොන්සයි ස්ටයිල් වල කඳාරා අතු යවන්න බෑ. අතු එකින් එකට ක්‍රොස් වෙන්න බෑ. මෙන්න මේ රීති දෙකම මේ windswept style එකට අදාළම නෑ. ඔබට කඳාරා අතු යවන්න පුළුවන්, අතු එකින් එකට ක්‍රොස් වුණත් ඒක ප්‍රශ්නයකුත් නැහැ. මේ windswept style එක ඔබ නිර්මාණය කරද්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණක් තියෙනවා. ඒ තමයි මේ windswept ගහ එක දිශාවකට ඇලවෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ ගහේ අතු සියල්ලම එකම දිශාවකට විහිදිලා තියෙන්නේ. එම නිසා ඒ ගහේ ශක්තිමත්භාවයයි ස්ථිරභාවයයි නරඹන්නාට පෙන්විය යුතුයි. ඒ කියන්නේ ගහ දැකපු ගමන් ඔන්න මෙන්න කඩා වැටෙන්න තියෙන ගහක් වගේ පේනෙන්න නරකයි. කොහොමද මේ ශක්තිමත්භාවයයි ස්ථිරභාවයයි අපි පෙන්눔 කරන්නේ? ඒකට කරන්න තියෙන්නේ ගහ ඇලවෙලා තිබෙන දිශාවට විරුද්ධ දිශාවේ කඳට සාපේක්ෂව තරමක් විශාල මුල් කීපයක් පසින් මතු කරලා පෙන්වන්න පුළුවන් නම් අන්න එතකොට ඔබට පුළුවන් ඒ ගහේ ශක්තිමත්භාවයයි ස්ථිරභාවයයි හොඳින් පෙන්눔 කරන්න. ඉතින් දැන් ඔබ දන්නවා මේ windswept style එකේ අතු සියල්ලම සුළඟ හමන දිශාවට තමයි විහිදලා තියෙන්නේ. අනේ අතු කෙලින් තියනවට වැඩිය නැමින් කීපයක් තියෙනවා නම් ඔබට ස්වභාවික අලංකාරයක් එම ගසට එකතු කරන්න පුළුවන්. ඒ වගේම මෙම ස්ටයිල් ගසට තවත් ස්වභාවික අලංකාර එකතු වෙනවා
එම ගසේ දි รา ගිය කොටස් කීපයක් ඔබට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ දි รา ගිය මුදුනක් එහෙමත් නැත්නම් දි รา ගිය අත්තක් ඔබට නිර්මාණය කරන්න පුළුවන් නම් තවත් ඒ ගයේ අලංකාරය ස්වභාවික පෙනුම වැඩි කරන්න පුළුවන්. ඉතින් මේ බොන්සයි ගහක දි รา ගිය කොටස් ජින්, ශාරි, යූරෝ කියලා හඳුන්වනු ලබනවා. ඩ්‍රිෆ්ට්වුඩ් ස්ටයිල් කියන ඒ වීඩියෝ එකේ මම මේ ජින්, ශාරි, යූරෝ ගැන පැහැදිලිව කතා කරලා තිබෙනවා. ඉතින් ඒ වීඩියෝ එක ඔබට මෙතන දිස්වෙන කාඩ් එක ක්ලික් කරා නම් බලන්න පුළුවන්. ඒ වගේම මේකත් හොඳින් මතක තියාගන්න. මෙම ස්ටයිල් එක නිර්මාණය කරද්දී ඒ අතුපීටුවීමේදී නීති රීති අදාළ වුණේ නැතත් ඔබ නිර්මාණය කරන ගසේ ස්වභාවික පෙනුම 100%ක්ම පවත්ව ගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔබ නිර්මාණය කරන ගස දිහා යමෙක් බැලුවම බැලූ බැල්මට ඒ ගස සුළඟට අසු වී තිබෙන ගසක් මෙන් පෙනෙනවා නම් අන්න ඒ නිර්මාණය සාර්ථක නිර්මාණයක්. දැන් ඔබ දන්නවා මේ වින්සෙප් ස්ටයිල් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන පිණිස ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔබේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඊටමත් ඉක්මනින් තවත් හරවත් වීඩියෝ එකත් සමග මම ඔබව හමු වෙන්න එන්නම්. ඔබට සුබ දවසක්.